අර ගම්පෙරළිය ලියපු මෝඩයා. මොකಾದ වෙනව? මාටින් වික්‍රමසිංහ. දැන් උඹලා ආසයිද ගම්පෙරළිය කියවන්න? එහෙනම් ඉතින් ඌටයි හෙලේ මහාගත් කරු කියන්නේ. මොකද හේතුව මට තේරෙන්නේ නැහැ. ඇයි? ඕන තේරුම් ගන්න රොබි කොච්චර බොන්ද කියලා. අර අච්චු පොතේ හරි නැත්තම් ඉස්කෝලේ උගන්වපු ගුරා හරි කියනවා. කවුද හෙලේ මහාගත් කරු? වික්‍රමසිංහ. දැන් ලියනවා මේක විභාගෙට. දැන් උඹලට ෆීල් වෙන්නේ නැහැ ඌ මහාගත් කරුද මොනගත් කරුද කියලා. උගේ පොතක් කියවන්න හිතෙන්නෙත් නැහැ. හිතෙනවද? මට නම් හිතෙන්නේ නැහැ. ඊළඟට ඔබට සිංහල සාහිත්‍යයට අර මොනවද රෙද්දවල් ටිකක් ඉගෙනවනේ. මොකටද ඒවා? අදටත් මම කල්පනා කරනවා මොකටද ඕකේ. අර සැල්ලීනි සංදේශයේ තියෙනවනේ. ඒකේ තියෙනවා පළවෙනිම කවිය මොකද්ද මම දන්නේ නැහැ. ඒකට ආදේශක කවියක් අපි එක දවසයි මට ඇහුනේ. ඒක මට මතකයි. රැය පැමිණිය ඇය පැමිණිය ඇඳ ළඟට. අන්තිමට තියෙනවා සැලලීනිය ටීක් ටීක් පළ කැලණියට. මේක ඇහුවම නම් කවුද ගොන් කියලා අපිට තේරෙනවා. මම ගම්පෙරළි කිව්වේ නම් අවුරුදු 8ේදී. අවුරුදු 8ේදී මම තාත්තට වද ඉවර වෙලා මෙන්න මේ තැනට ගියා. ඔයා පොඩ්ඩක් බලන්නකෝ. ඒ දේවල් දැක්කහම නම් හෙලේ මහාගත් කතුවරයා මාටින් වික්‍රමසිංහ මහතාම තමයි සර්. ඔයාට ඕන නම් මම මේක දෙවන්න. කිලියේ කිලියේ